नेपाल sister. नेपाल sister. Namaste. Thank you. Hi. Follow, like, subscribe, share, comment. මෙයාලා කියන සිද්දක් ඒක සීදා يعني අපේ අපිට තේරෙන්නේ නැහැ ඒක යාළුවනේ පටල ගන්න එපා යාළුවා කොටලා ගහේ. ඈ පීරියඩ් නෙමෙයි. ඒත් කියන්නේ පීරියඩ් නෙමෙයි. වෙනේ. hello guys කොහොමද ඉතින් ආයිබෝවන් කියලා පිළිගන්නවා මම YouTube channel එකට මම ඉතින් vlog කරනවා අද ඉඳන් ඔයාලා අපිත් එක්ක ඉන්න ආතල්ලයක් ගන්න ඔයාලා set වෙන්න මම තනියම නෙමෙයි vlog කරන්නේ මම මගේ යාළුවොත් එක්ක vlog කරන්නේ ඕකේ මගේ යාළුවන්ව මම ඔයාලට introduce කරලා දෙන්න මේ ඉන්නේ විදු එලගිරි ඩයල්ලා තමයි අපේ අයියා brother ඉන්නේ මේ brother තනිය අපි ඉතින් මේ vlog ගේන්නේ ඩුබායි වල ඉඳලා ඩුබායි අල්ලේන් වල ඉඳලා තව යාළුවෙක් ඉන්නවා අපිට මේ ඉන්නේ අපේ නිරාෂ් මොකද එලගිරි මොකද වෙන්නේ ඉතින් ඔයාලා සතුටින් සැපෙන් ඉන්නවා කියලා මම හිතනවා ඔයාලා සතුටින් නේ ඉන්නේ එලගිරි අද අපි vlog එක ගේන්නේ ඩුබායි වල ඉඳලා ඔයාලට මේ vlog එක වැදගත් වෙන්නේ ඩුබායි එන්න ඉන්න එක්කෙනට තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ ඩුබායි එන්න ඉන්න එක්කෙනට අපි මෙහි තියෙන තත්ත්වය මේ දැන් තියෙන තත්ත්වය ඇත්ත ඇති සැටියෙන්ම අපි දැන් කියනවා ඔයාලට මේ කරන්න ඕන දේවල් සහ නොකරන්න ඕන දේවල් අපි ඔයාලට කියනවා එහෙනම් අපිත් එක්ක ඉන්න අතල්ලයක් ගන්න ඕකේ දැන් අපි බස් හෝල්ඩ් එක ගාවට ගිහිල්ලා බස් එකක් දැන් අපි අද vlog එක කරන්න ඇත්තටම අපේ නෑදෑ කෙනෙක් මෙහි ඉන්නවා අපිට මේ ඉන්වයිට් කරා පාටි එකට ඉන්වයිට් කරා අපි දැන් පාටියට තමයි දැන් මේ යන්න කට්ටිය ලෑස්ති වෙලා ඉන්නේ enjoy day මේ අනිවාර්යෙන් නලගිරියා ආයේදී අද මෙයා පස්සේ එනවා අපි ටික දැන් මේ යනවා දැන් මොවා කරන්න එතකොට අපි අද බස් එකේ යන්නේ නැහැ ඔයාලට බස් එකේ යන වීඩියෝ එකක් වඩු ටික තියනවා මේකේ අපි ඔයාලට වීඩියෝ එකක් මේ බස් එකේ යන වීඩියෝ එකක් බස් එකේ යන විදිය සහ බස් කාඩ් එක මෙව කරලා යන විදිය පංච් කරන විදිය මේ අපේ යාළුවෙක් ඉන්නවා ඉන්දියාවේ hello අපි ටැක්සිය ගන්න තැනින් ඊළඟ වීඩියෝ ටැක්සිය ගන්න තැනින් සෙට් වෙමු අපි බරයි එලගිරි එලවනේ අද ඔයාලට සුපිරි ආතල් වීඩියෝ එකක් දෙන්න අපිත් එක්ක ඉන්න ඉස්සරහට ඉන්න එලගිරි අපි ඔයාලට අපේ අල්ලෙන් ටවුන් එක ලොකු ටවුන් එකක් තියෙන්නේ අපි ඔයාලට දවසක එක පෙන්නන්නම් දැන් අපි ටැක්සියට නගින තැනින් ඊළඟ වීඩියෝ එක සෙට් කරමු එලගිරි අපිත් එක්ක ඉන්න වීඩියෝ එක ගමු ආතල් තමයි ඉතින් දන්නවනේ කොල්ල කොතනද ආතල් අනිවාර්යෙන් එලගිරි ජය වේවා අපි දැන් ආවා දැන් යන්න ටැක්සියක් ගන්න තැනට අපි ටැක්සියක් ගන්න තැනට යන්නේ ඩුබායි එන්න ඉන්නේ යාළුවෙක්ට ඩුබායි එන්න ඉන්න එක්කෙනෙක්ට නම් මේ වීඩියෝ එක ගොඩාක්ම වැදගත් වෙයි මොකද අපි ඇති සැටියෙන්ම කියනවා මොකද අපිට සල්ලිකාරයෝ අපි දැන් අවුරුදු 2ක් විතර වෙනවා අපිට අවුරුදු 2ක් විතර වෙනවා මේ ජීවත් වෙනවා එලගිරි ඔයාලට පෙන්නන්නම් අපේ හැමදාම බජට් එකට හරියන මිල්ක් එකක් ගහන්න යන්න මිල්ක් එකක් ගන්න යන්නේ මේ තියෙන ෆේවරිට්ම එක ඒක තමයි මේ ඉන්න මිනිස්සු හැම වෙලාවෙම වගේ පාවිච්චි කරන්නේ අනිවාර්යයෙන් නම තමයි මේ තියෙන නම තමයි චායි බයි චායි එක පිටට බීලා බලන්න ආසකිතේ අනිවාර්යයෙන් අපි ලංකාවේ තේ බොන්නේ අපි තේ එකට මෙහෙ ඩුබායි කියන්නේ චායි කියලා අපි දැන් අපේ යාළුවා යනවා චායි ගන්න ඔයාලට පෙන්නන්නම් four chai, 3 chai. Samosa, chicken vegetable. chicken තියෙනවා එන්න 3 chicken, 3 chai. මේ ඔයාලා මොනවද ගන්නෙ ඔයාලා වෙඩි නැත්නම් ඔයාලා මොන ගන්නවා චායි සමෝසා චායි සමෝසා ගන්නව නේ ඔයාලා සමෝසත් ගන්නවද ඔයාලා
කෙනෙක් ඉන්න අලන්නේ. ඕ කෙනෙක් කුරුබුට. ඒකනේ මේක තමයි අපේ හැමදාම අපි මොකද්ද අපි කියන්නේ අපේ ජාතික වගේ පානේ තමයි. අනිවාර්යෙන් මේක ලංකාවේ තේක තේ ඒ නේපාල් සිස්ටර්. नेपाल සිස්ටර් නමස්තේ thank you okay මේ තමයි අපේ ලංකාවේ තේක වගේ වෙන්නන්නේ එන්න අල්ලෙන් වල ඉන්න යාළුවෝ ඔක්කොම රෙස්ටුරන්ට් එකට එන්නේ. අනිවාර්යෙන් එලගිරි රෙස්ටුරන්ට්. අනිවාර්යෙන් එලගිරි යාළුවනේ අපි ආවා දැන් ටැක්සියක් ගන්න ආවා අපි දැන් මේ ඔයාලට පෙන්නමු චායි එක ඔයාලට පෙන්නන්න බැරුණා මේ තමයි චායි එක මේක පට්ට රහක් තියෙන ඉතින් හරිම රහයි. සිරාවට පට්ටම රහයි. ඔයාලා කරන්නේ නැතුව මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න අපි ඔයාලට වෙන දවසක් ගේන්නම් මේ බස් වල එහෙම යන විදිය මේ යන්න විදියක් තියෙනවා බස් කාඩ් එකක් තියෙනවා බස් වලට මේ බස් කාඩ් එක වෙනවා ලංකාවේ වගේ කොන්දොස්තර කෙනෙක් නැහැ යාළුවනේ හරිද ඒකයි පාර බැන්නොත් 500යි ඈ. මේක තමයි බස් කාඩ් එක. ඉදිරියේ තියෙන බස් කාඩ් එක මේක තමයි. මේ තියෙන බස් කාඩ් එක මේක තමයි හරිද අපි ඔයාලට ඉදිරියට ගේන්නම් මෙහෙ තියෙන රූල්ස් ගේන්නම් මෙහෙ හැම එකකටම ෆයින් වදිනවා ෆයින් කියන්නේ ඔයාලා දන්නවනේ දඩ ගහනවා මෙතන මේ පාරක්වත් පයින්න බෑ යාළුවනේ ඔයාලට පෙන්නන්න මේ පාරවත් පනින්න බෑ ඔයාලට මෙතන ඉඳන් ලංකාව වගේ එහා පැත්තට පනින්න බෑ දඩ ගහනවා ඒ කියන්නේ ටැක්සියක් එනවා යාළුවනේ ටැක්සියක් එනවා අපි ටැක්සියක් ඒ ටැක්සිය බිසි ඒ ටැක්සිය බිසි මේ නම්බරයක් දාන්න. ඔයාලට ඉතින් ලංකාවේ වගේ ටැක්සි අර මේ කියන මෙව වලට ඇප් වලට යූස් කරලා මෙව කරන්න ඕනේ නැහැ මේ හැම වෙලාවෙම ටැක්සි යනවා ඔල්වෙස් අත පොට්ටක් දාන්න යලවා අර ලංකාවේ බස් නවත්තන්නේ ඔයාලා එහෙම දාන්න හරිද මේ හැබැයි ලංකාවේ බස් නවත්තනවා වගේ අත දාලා මේ බස් නවත්තන්න බෑ හරිද ඒ කියන්නේ නැත්ත වශයෙන් බස් අනිවාර්යයෙන්ම හැම හෝල්ඩ් එකකින්ම නවත්තන්න. අනිවාර්යෙන් ඒක නීතියක් හෝල්ඩ් එකකින්ම නවත්තන්න ඕන මේ තියෙන බස්. ඒක මේ රූට් එක. මේ එන බස් එක ඒ බස් එකට අදාළ නම්බරයක් තියෙනවා. ඒ නම්බරයට අදාළ රූට් එකක් තියෙනවා. ඒ රූට් එකේ යන රූට් එකේ තියෙන හැම බස් ස්ටොප් එකෙන්ම බස් එක අනිවාර්යෙන් නවත්තන්න ඕනේ. මගේ පිටියත් එකයි, මගේ නැතුණත් එකයි. ඒ බස් ස්ටොප් එකේ අදාළ බස් ස්ටොප් එකෙන් ඒ નિયમિત කාලවකවානුවේ ඒ බස් එක අනිවාර්යෙන් නැවතිය යුතුයි. ඒක මේ නීතියක්. ඒක මෙහි නීතියක්. ඒ වගේම තමයි කොන්දොස්තරලා නෑ ලංකාවේ වගේ කොන්දොස්තරලා නෑ. කොන්දොස්තරලා නෑ. ඔයා අපේ පුතේ ඔයාගේ කොන්දොස්තර ඩ්‍රයිවර් ඔක්කොම ඔයා තමයි ඔය ඔක්කොම හරිද? ඔයාලට බස් කාඩ් එකක් තියෙනවා ගන්න පුළුවන්. මේ තියෙනවා අපි ඔයාලට දෙන්නන්න. දිනා 20ක් විතර යන්නේ බස් කාඩ් එක. දිනා 20ක් යන්නේ. ගියපුවාම අපිට සාමාන්‍යයෙන් සෑහෙන දුරක් ගියා අපිට බස් කාඩ් එක සෑහෙන දිනා 20ට සෑහෙන දුරක් ගියා. සෑහෙන දුරක් ගියාගේ ඒ කියන්නේ මේ අල්ලේන්න එකේම වගේ ඇවිදින්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලා දන්නවනේ දැන් ඔයාලා දන්නේ නැති කෙනෙක් නෑ. ඔයාලා කන්වර්ට් කරලා බලන්න මේ දැන් ඩිරාම් 20ක් කියන්නේ ඩිරාම් එකක් මං හිතන විදියට දැන් ඩිරාම් එකක් ලංකාවේ මුදලින් දැන් මං දන්න විදියට 81යි. ඔයාලා කන්වර්ට් කරලා බලන්න ඩිරාම් 20ක් කියන්නේ කීයක්ද කියලා. එතකොට හරි ඒ වගේම අපි පොඩ්ඩක් ඉන්න අපි දැන් ටැක්සි එක යන්නේ ඔයාලට වෙන දවසක වීඩියෝ එකක් ගේනවා අපි මේ ටවුන් එකේ ලස්සනයි මාර ලස්සනයි ඩුබයි මාර ලස්සනයි ඒ වුණාට සිරාවට මේක බරයි ඈ. දැන් ටැක්සි එක කරා මේ බස් රෝඩ් එකට වෙලා බලන්න ඉන්නේ. මේක තියෙන දේ පෙන්නන්න පසුවට ඈ. පසුවට ඔයාලට කියන දේ පෙන්නන්න. දැන් අපි වේටින් කරනවා මෙතන ටැක්සියක් එනකම්. ටැක්සියක් බස් රෝඩ් එකට ටැක්සියක් එනකම් බලාගෙන ඉන්නේ. ටැක්සියක් එනකොට අපි ටැක්සිය ඒ වීඩියෝ එක අපි ටැක්සිය යන වීඩියෝ එකක් ඔයාලට අපි ටැක්සිය පේනවනේ මේ පාරවල් වල වේග සීමාව පැයට කිලෝමීටර් 120ක් පැයට කිලෝමීටර් 100ක් අතර තමයි මේ සාමාන්‍ය පාර වේගය පැයට කිලෝමීටර් 120ක විතර වේගයක් මේ රූට් වල ගියා කි මේ තනිකර තියෙන්නේ වන් රෝඩ් තමයි තියෙන්නේ වන් රෝඩ් තමයි ඔක්කොම තියෙන්නේ පැයට කිලෝමීටර් 120ක විතර වේගකින් ගියා කි සාමාන්‍ය පාරවල සමහර පාරවල වල පැයට කිලෝමීටර් 140 150 යන්න පුළුවන් මේ තියෙනවා. ඔව් අනික මේ ලංකාවේ වගේ ට්‍රැෆික් හැමතැනම නෑ. මේ තනිකර කැමරාවලින්. මේ හැම රවුන්ඩ් බවුට් එකම කැමරාවක් තියෙනවා. ඔයාලා හයි ස්පීඩ් යනවා නම් ඒ කියන්නේ මේ රූට් එකේ යන්න තියෙන ගානට වඩා ඔයාලා හයි ස්පීඩ් යනවා නම් ඔයාලා තනිකර ඔයාලා එළවන ඩ්‍රයිවර්ගේ ෆොටෝ එකක් සහ ඒ එළවන වෙහිකල් එකේ නම්බර් එක පවා මේ ෆොටෝ එකට වැදිලා ඒක අනිවාර්යෙන් ඔයාලට පැයක් ඇතුළත ඔයාලට එනවා. ෆයින් එකක් එනවා. අද තියෙන රූල් එක අනුව
කලර් ලයිට් එක රෙඩ් කලර් වුණොත් එහෙම අපි නවත්තන්න නැතුව වාහනේ දිගටම පදවගෙන ගියොත් එහෙම ෆයින් එක වෙනවා ඩිරම් 500. ඩිරම් 500ක් කියන්නේ ඔයාලා ගණන් හදලා බලන්න ඩිරමක් ලංකාවේ මුදලෙන් 81ක් එනවා. ඒතකොට ඩිරම් 500ක් කියන්නේ කීයද කියලා බලන්න. ඒ කියන්නේ රෙඩ් ලයිට් එක කලර් ලයිට් එකේ පත් වුණාම අපි වාහනේ නවත්තන්න නැතුව දිගටම රිය පදවගෙන ගියොත් අපිට ඒ ෆයින් එක අනිවාර්යයෙන්ම පැය 24ක් ඇතුළත ගෙවන්න වෙනවා. අනිවාර්යෙන් කන්න වෙනවා යාළුවනේ. හරිද? අනිවාර්යෙන් ෆයින් එක කන්න වෙනවා. අනික ෆයින් වැඩක් නැහැ නේ ඔයාලට. ඔයාලා මේ ආපු ගාම වාහන පදින්න ගන්න නැහැ නේද? අපි මේ අවුරුදු 2ක් වෙලා තාම වාහනයක් තියා පැත්තේ නෑ. අපි වෙනද බස් එකේ යන්නේ යාළුවනේ. අද මේ පොඩ්ඩක් ඕනේ නැහැ යාළුවනේ. අපි මෙතන කහයිරක් නැතුව කලර් ලයිට් එකක් නැතුව අපි නිකම් පාර පැන්නත් කැමරාවකට හරි මේ ඉන්න සුල්තාන්ලට හරි අහුනොත් අපිට මාර විදියක ෆයින් එකක් ගන්න වෙනවා. සමහර විට අපිව ගෙනිහිල්ලා හිරේ දාන්න තරම් ඉඩක් තියෙනවා. ඒ යාළුවනේ සුල්තාන් කියන්නේ මෙහි ඉන්න පොලිසියට. හරිද? ඔයාලට ඒක කියන්න ඕනේ. අපි දැන් ටැක්සියක් එනකම් බලන්න ඉමු. අපි ටැක්සිය යන වීඩියෝ එක ගන්නවා. මේ හැමතැනම ඩුබායි වල හැමතැනම වීඩියෝ කරන්න බෑ. කියන්නේ අනිත් මිනිස්සුන්ව වීඩියෝ කරන්න බෑ. ඒ වුණාට අපි ඔයාලට වීඩියෝ ගේනවා. අපි මොකද අපි එක්ස්පීරියන්ස් තියෙනවා. ඔයාලා නම් මේ ආපු ගාම වීඩියෝ කරන්න ලෑස්ති වෙන්න එපා හැමතැනම. ටැක්සි හැබැයි ඔයාට පොඩි කාර් නෙමෙයි. පිරි කාර්. වෙන්නන්න. පෙන්නලා පොඩයිද කියනවා යාළුවනේ සුපිරිම කාර් කියන්නේ මේ ලෝකෙට දැන් හඳුන්වලා දීලා තියෙන අලුත්ම කාර් තියෙනවා. ඉස්සල්ලා වෙන්න මෙහෙ. ටෙක්සලාගේ ගහලා තියෙන අලුත්ම කාර් තියෙනවා. හැම බ්‍රෑන්ඩ් එකෙන්ම බෙන්ස්, මරුටි, අවුඩි ඒ ගහලා තියෙන හැම බ්‍රෑන්ඩ් එකක්ම රෝල් රේන්ජ් ද අලුත් බ්‍රෑන්ඩ් මේට බස් වෙනවා එකෙන්ම. අපි ඒ වීඩියෝ එකකුත් ළඟදීම ඔයාලට අරගෙන එන්න. අනික අපි ඉන්න ටවුන් එකේ අපි අල්ලෙන් ටවුන් එකේ කියන්නේ ඩුබායි වල ඉන්න මිනිස්සුන්ට ජීවත් වෙන්න ලේසිම මේ නගරයක් තමයි මේ අල්ලෙන් කියන්නේ. මොකද මේ යාළුවනේ අපි ටැක්සියට නැග්ග දැන් ටැක්සියේ ඉන්නේ අපි. මේ ඉන්නේ අපි සහෝදරයා මේ ඉස්සරහා මොනවද ඉතින් එයා තමයි මේ රූට් එක මේ කියන්නේ රූට් එක කියන්නේ මේ මෙහෙවන්නේ යා තමයි. දැන් අපි ඉන්නවා පිටිපස්සේ. අපි ඉතින් හැමදාමත් පිටිපස්සේ. මේක තමයි මචං මං කිව්ව ටැක්සි ඈ. ටැක්සි. ලැම්බෝගිනි වගේ තමයි.
යාළුවනේ අපි ආවා ඔයාලට කලින් පෙන්නපු රවුන්ද බවුඩ් එකට ආවා අපි කලින්. ඔයාලට පාර පයින්න ඕන නම් මේක වන්න ඕනේ. එක පාරක් ටච් කරන්න ඕනේ. එතකොට තමයි ඔයාලට මෙතන ඔයාලට පේනවා නේද? ඔයාලට පේනවානේ රතු පාට. රතු පාට මිනිහෙක් පේනවනේ. ඌ කොළ පාට වෙන්න ඕනේ. ඌ කොළ පාට වුණ නැත්නම් ජීවිතේටවත් අපිට නම් මේ පාර පයින්න වෙන්නේ නැහැ. පැන්නෝ පෙන්න එනේම යාළුවනේ ඉතින් මේ ඉතින් දැන් අපේ වාසනාව යාළුවනේ අපේ වාසනාව අරු කොළ වුණා. හෙලෝ යාළුවනේ අපි දැන් ආවා එයාලා ගෙදරට යන්න තියෙන ලොකේෂන් එකට අපි ආවා. ඔයාලට අපි අර කලින් කිව්වා නේද ටැක්සි එද්දි කජූර් ඒ කියන්නේ මොනවද බං කජූර් කියන්නේ? කජූර් කියන්නේ අරක වටලා ගන්න. ඔව් අර අපි ඉංග්‍රීසියෙන් කියන්නේ අපි ඩේට් කියලා. ඔව් ඉංග්‍රීසියෙන් කියලා ඩේට්. අපිට යන්න තියෙන්නේ මේ පාරේ. ඒ වුණාට අපි ඔයාලට කජූර් පෙන්වන්න ඕනින්ද දැන් අපි යනවා. හරිද? ලංකාවේ යාළුවෙක් කාරිදා කෑ ගහනවා. එලගිරි අපි ඔයාලට කජූර් පෙන්වන්න යන්නේ. යාළුවනේ ඔයාලා බලන්න මෙච්චර මේ විදිහට කජූර් ඔයාලට හම්බෙලා තියෙනවාද කියලා කලින්. මේ තියෙන්නේ කජූර්. ඕන් ගහේ උස. ඔය ඇයිද අන්න. අතින් අල්ලල්ලේ අතින්. නෑ ඔය හිටගෙන ඔය යාළුවන්ට ඔව් ඇත්තම සුපිරිලායි. ඉතින් මොනවද ඉතින් කජූර් කියන්නේ ඔරිජිනල් ගහෙන් කඩලා කන්නේ මේ කජූර්. කජූර් ඔයාලටත් ඉතින් ඩුබායි එන්න යාළුවෙක්ටලා මේකට ගොඩක් හොඳයි. හරිද? ඒකට ගොඩක් හොඳයි. මාරක් තියෙනවා. සුපිරි ඇත්තට මේකට ගොඩක් හොඳයි. ඒකට කිව්වේ මොකද්ද කියලා මම දන්නේ නැහැ. මට දෙන්න උඩ කැල්ලා. කාලිවර්ස. මේ ඒකට හොඳයි කිය මටත් දෙන්නකෝ. ඒක ඇවිල්ලා මචං අස්සගන්ධ අහලා දෙන අස්සගන්ධ. අස්සගන්ධ වල වගේ තමයි. එලගේ අස්සගන්ධ ඵලයේ කන්න යන්නේ යාළුවනේ. කාටරක් යනවා. පොඩ කාට අත්තර පොඩි කාට කැලක් ඉන්න ඒක. හැබැයි බෑනි. නිදිලා නෑ. හැබැයි සුපිරියා. කුලියක් කාලය වගේ කන්නවලු. ආයේ අස්සගන්ධ එපා. ඒක හොඳයි. ඔව් සුපිරි. යාළුවා වෙනවා අපි කියන්නේ මහ ප්‍රධාන පාරේ යන්නේ අපි දන්නවනේ ඉතින් ලංකාවේ කොල්ලෝනේ. අපි අර කැලෑ පාර වගේ ෂෝට් කට් පාර යන්නේ ඔයාලට පෙන්නන්න. මේ පාරේ ගෙවලා යද්දි මාර කූල් එකක් හදලා තියෙන්නේ. අපි ඉතින් බොරු පොෂ් නෑ ඔය. කොහෙ ගියත් අපි දාන්න මත බීච්. දුබායි දාන්නේ පොල් ගහ තමයි ඉතින් යාළුවනේ. හරිද? මේ කැලෑ පාර යන්නේ ඉස්සරහට ඉතින් අපි ඔයාලට පට්ට බ්ලොග් ගේනවා. ඔයාලට ඉතින් ආතල් ඔයාලට ඉතින් ඩුබායි එන්න ඉන්න කෙනෙක්ට නම් මාර වැදගත් වෙන වීඩියෝ ගේනවා. ආයෙත් අපිත් එක්ක ඉන්න ඉතින් ඉස්සරහට. අපි යන ගෙදර යාළුවා අහනවා ඔබලා කැරි ආතල්ලක සුපිරි බාතල්ලක් ගන්න. ඉතින් උටත් පිස්සුව දෙන්න තමයි අපි නෑදෑයෝ. ඌයි අපිට එන්න කියන්නේ නෑ යාළුවනේ. පාටි එකට ඉන්වයිට් කරන්නේ නෑ අපිට. දන්නවනේ ඉතින්. අර පැත්තට යනවා මේ අද පොඩ්ඩක් කරලා අපි අර මේ පොර පාරකින් වගේ යන්නේ. වෙනද පාර කුටු කරලා තියෙනවා. දැන් මේ පැත්ත පොලිස් ස්ටේෂන් මේ දැන කඩලා කඩලා වැල්ල මරු නේද? මුහුදු වැල්ල වගේ නේද? මේ තියෙන කාන්තාරේ මේ තනි කාන්තාරේ. ඔටුව තමයි ඉන්නේ මේ අපි වගේ. ඔටුව තමයි. ලොකු ඔටුවා. මේ ලොකු ඔටුවා. හරිද? ලොකු ඔටුවා. මේ දෙවනි ඔටුවා. ඉන්න වල තුන්වෙනි ඔටුව පෙන්නන්න. මේ තුන්වෙනි ඔටුවා. මෙතන ඉස්සරහා තියෙනවා සුපිරි මේ ලෝකල් කියන්නේ මේ රටේ ඉපදිච්ච මිනිස්සෙක්ගේ ගෙදර. ඔයාලා පොඩ්ඩක් බලන්න ඔයාලා පොඩ්ඩක් බලන්න ගෙදරේ ලොකු බේ මෙතන ඉඳන් මේ ගෙදර පටන් ගන්න. ඕකේ. හොටෙල් එකක් අපේ ලංකාවේ ලොකු හොටෙල් එකක් වගේ තමයි මේ ගෙදර. හරිද? ඔයාලට පෙන්වන්න ගෙදර ඉස්සරහා ෆ්‍රන්ට් එක පැත්ත අපි ඔයාලට පෙන්වන්න පොඩ්ඩක් ඉන්න. ඕ එරෙනවා මම. මේ මොකද මචං මේ? මට හිරියන වෙල්ලක් තියෙන්නේ. ඇතියෙන්න කියන්නේ. අනික කාන්තාරේ. තිත් පොළොන් ගින්න බයකට ගැව්වොත් මැරෙනවා. එකක් වගේ බං. පිටි වගේනේ. ඒ කියන්නේ වැලි කැට නෑ නිකන් අර වැලි නිකන් කුඩක් වගේ තියෙනවා. හා. යනවා ඔයාලට පෙන්වන්නම් අපි අර කලින් කිව්වා වගේ මේ බලන්න සුපිරි වණ්ඩියක් තියෙනවා. ලෝකල් ගෙදර.
ඒ බලහන්කො උත්තර. මීට වඩා සුපිරි වාහන තියෙනවා. ඔයාලට ඉස්සරහට පෙන්නන්න, ඔයාලට ඉස්සරහට බලා ගන්න පුළුවන් මීට වඩා සුපිරි වාහන. මේවා වාහනද කියලා හිතෙනවා. ලංකාවට තාම ඇවිල්ලවත් නැති වාහන පෙන්නනවා ඔයාලට ඉස්සරහට අපි අහලවත් නැති අලුත් අන්න ලංකාව සිටුේෂන් එක. වාහන තියෙනවා. මෙතන තියෙනවා පොඩි ලංකාවේ view එක. මෙතන තනිකර යාළුවනේ ලංකාව වගේ. මේ අර මේ තියෙනවා ලංකාවේ තියෙනවා නේද මේ වගේ ගස් අරගෙන පන්සල් වල ගෙඩි හැදිලා සීන් එකක් තියනවා නේද පොඩ්ඩක්. මේ මෙව්ව නම් ගණන් ගන්නෙත් නෑ. මම මෙහෙ සිරාවට වෙලා. මේ මෙව්ව මෙව්ව ගණන් ගන්නෙත් නෑ. මේවා දින කාර් රවුවා. දුබායි ආපු යාළුවෙක්ට ඔයාලට තේරෙනවා මේව වාහනද කියලා. මොනවද මේ වාහනද? ඔයාලට පෙන්නන්නම් මේ ලෑන්ඩ් ක්‍රූසර් එක අපිට ගත්ත හැකි මේ අර 4000කට 5000. යාළුවනේ මේ අර ඔයාලට කලින් පෙන්නපු ගෙදර බලන්න ගෙදර විශාලත්වයේ මේ මිනිස්සු ජීවත් වෙන ප්‍රතිශතයට වඩා කාර් තියෙනවා. මම දැනුවත්. හරිද? මොකද්ද? 114 නම්බරයක් 114 නම්බරයක් කියන්නේ ඒ නම්බර් ප්ලේට් එක විතරක් වටිනවා ලක්ෂ 15කට වැඩිය. නම්බර් ප්ලේට් එක විතරක්. ඒක ඔයා හඳුන්වලා දෙන්න මොකද්ද මේ නම්බර් ප්ලේට් එක? මෙහි තියෙන කාර් එච්චර මිල නෑ. හැබැයි මෙහි තියෙන නම්බර් ප්ලේට් ගොඩක් මිලයි. මේ ළඟදී වෙන්දේසි වුණා නම්බර 8 පෙන්ස් එකක් බං ඒ උනාට බලපන් නම්බරේ. නම්බර 8 වෙන්දේසි වුණා. නම්බර 8 වෙන්දේසි උනේ අපේ ලංකාවේ මුදලෙන් කෝටි 4කට වැඩිය මුදලකට තමයි මේ නම්බර 8 අර පූසෝ. නම්බර ප්ලේට් එක අර පූසෝ ලංකලා යාළුවනේ මේ වගේ මේ අසල්වැසි ගෙදරක පූසෙක් ඔයාලගේ ගෙදරක කාර් එකකට මෙහෙම නැගලා හිටියොත් ඔයාලගේ පවුල් දෙක අතරේ මේ වෙන විට වලියක්. මේම නෑ. පූසෝ මේවා මොනවද මේ කාර් නෙමෙයි අතරම යාළුවනේ. දුබායි ඉන්න එක්කෙනාට නම් මේවා කාර් නෙමෙයි. මේවා කියන්නේ ලොකු දේවල් නෙමෙයි. ඔයාලා ඩුබායි ඉන්නේ යාළුවෙක් ඉන්නවනේ ඔයාලා අපිට මැසේජ් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න අපිට පුළුවන් උදව්වක් තියෙනවා නම් අපි අනිවාර්යෙන් කරනවා. ලෝවේ. අපි තව ඔයාලට වැදගත් ආරංචියක් කියන්නම්. අපිට දැනට ඇවිල්ලා තියෙනවා රෙස්ටොරන්ට් එක වේකන්සි 4ක්. රෙස්ටොරන්ට් එක වේකන්සි 4ක් ඇවිල්ලා තියෙනවා. සහ බකාලා එක වේකන්සි එකක් ඇවිල්ලා තියෙනවා. බකාලා කියන්නේ කීපොට කියන්නේ? බකාලා එක කියන්නේ අපේ ලංකාව වගේ කඩයක්. සිල්ලර බඩු කඩයක්. බකාලා එකේ කඩේට බකාලා එකට වීසා එක මේ එයාලා ගහලා දෙනවා. කෑම දෙනවා. ඉන්න තැන දෙනවා. හරිද? එතකොට මෙහි සල්ලි වලින් ඩිරම් 1000ක් තමයි ඉස්සෙල්ලාම වැටුප දෙන්නේ. ඒක තමන් වැඩ කරන විදිහට තමන්ගේ හැකියාව මට්ටමින් අපිට තව වැඩි කරගන්න පුළුවන්. එහෙම කවුරු හරි මේ ඩුබායි වලට දැනට ඇවිල්ලා ජොබ් එකක් නැතුව ඉන්න මිනිස්සු කවුරු හරි ඉන්නවා නම් අපිට මේ වීඩියෝ එක බලන කවුරු හරි ඉන්නවා නම් කෝල් එකක් දෙන්න හරි මැසේජ් එකක් දාලා හරි කොහොම හරි අපිව සම්බන්ධ කරගන්න. තව තියෙනවා රෙස්ටොරන්ට් එකක අලුතෙන් හෙට අනිද්දා දාන්න රෙස්ටොරන්ට් එකක වේකන්සි 4ක්. ඒ වේකන්සි 4 එකක් තමයි ඩිලිවරි කියන්නේ එයාට තියෙන්න ඕන බයික් ලයිසන් එක අනිවාර්යෙන් බයික් ලයිසන් එක තියෙන්න ඕන. බයික් ලයිසන් එකයි සහ එයාට තමන්ගේ පර්සනල් වීසා එක තියෙන්න ඕන අවුරුද්දයකට. එයාට සැලරි එක 2500 2800ක් අතර සැලරි එකක් ගන්න පුළුවන් බයික් රයිඩර්ට. ඊට පස්සේ ඒ රෙස්ටොරන්ට් එකේම තව වේකන්සියක් තියෙනවා හෙල්පර්ට කිචන් හෙල්පර්ට වේකන්සියක් තියෙනවා. එයාට සැලරිය 1700ක් 1800ක් අතර යන්නේ. පර්සනල් වීසා තියෙන්න ඕනේ. කැඩුනා. ඊටින් යාළුවනේ මේ පොඩ්ඩක් මේ අපේ අර ඔයාලට සර්ප්‍රයිස් එකක් දෙන්න හිටපු එකක් වැටුණා මේ ඉතුරු ටිකක් සෝරි මං හිතලා කරපු දෙයක් නෙමෙයි. සමාවෙල රත්තරේ වරද උගේ අතේ වගේ නෙමෙයි උගේ අතේ. හරි ඔයාගේ කතාව කියන්න. අපි නාතෝ අපි පටන් ගන්න අය කියන්නේ කියනවා වේකන්සියක් 1700 1800 අතර පඩිය මේ කියන්නේ අලුතෙන් ඉන්න එක්කෙනෙක්ට නම් තමන්ගේ පර්සනල් වීසා එකක් ගහගත්තොත් එයාට සාමාන්‍යයෙන් අවුරුද්දක් යනකොට හොඳ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. භාෂාව පුරුදු වෙන්න පුළුවන්. ඒත් එක්කම තවත් වේකන්සියක් තියෙනවා. ඒ චිකන් හෙල්පර්ම තමයි. ඒත් ඒ රෙස්ටොරන්ට් එකේම තමයි. හරිද යාළුවනේ මේ තුනක් තියෙනවා. ඔයාලා එයා කිව්වා වගේ භාෂාව ගැන නම් ඒ කියන්නේ භාෂාව ඔයාලා දන්නේ නැති ඔය මෙහෙම ගොඩක්ම යන්නේ හින්දි කියන භාෂාව තමයි මේ ගොඩක් යාළුවෝ ඉන්නවා මේ
Hi. Hi बोलो hi. සෙට් එකක් මේ Hi बोलो hi. Follow करो follow like subscribe share comment Subscribe කරන්න කියලා. comment Yeah, ये YouTube channel new vlog मेरा YouTube channel है सब्सक्राइब कर दो मेरा भी नाम बोलो भाई. हमदान नवाज 110 Okay. આપણે આલુ સેટ કાપડા યાર. Bye. हम लोग कैमरा पकड़े Okay. गाइस हम लोग कैसे हो कुर्बानी हमें हेलो गाइस हमारा स्कूटर है ये मेरा स्कूटर इसका साइकिल है Okay. बाय बाय Bye. तुम्हारा घर का है Bye. बाय Bye बोलो. चट्टी ये तुम्हारे घर का है ඕකේ යාළුවනේ අපිට යාළුවෝ සෙට් එකක් හම්බුණා මෙතන පොඩ්ඩක් එයා YouTube channel එකක් තියෙනවා නම කිව්වේ පොඩක් වාදේ පොඩි කට්ටිය චුට්ටක් වාදේ දන්නවනේ මේ පොඩි කට්ටිය ඉතින් ලංකාවෙත් එහෙම මෙහෙත් එහෙමයි ඉතින් බෝතලේ මෝඩිය කෙන්න. අල්ලයි යන්නේ. ඔයාලට පොඩි බඩුවක් පෙන්නන්නම් ඔයාලට මෙයාලගේ ඊත්වලට කියන්නේ අද ඊත් එක මෙයාලගේ අද ඊත් එක මෙයාලගේ ඊත් එකට මෙයාලා කැමල් මාකට් එකෙන් පණ පිටින් ගේනවා සත්තු ගෙනල්ලා මෙයාලගේ අර ආගමේ විදියට පණ පිටින් මෙයාලා ඒ සත්තු මරනවා සත්තු මරලා ඒ සත්තුන් හැම ගාලා ඒ සත්තුන්ම කනවා ඒ කියන්නේ මෙයාලගේ තියෙන සිරිතක් ඒක සිරිත ඒ කියන්නේ අපේ අපිට තේරෙන්නේ නැහැ ඒක යාළුවනේ අපි මේ වීඩියෝ එක මෙතනින් ගන්න අපි කියන්නේ අපේ යාළුවනේ අපේ බුද්ධ ආගමට අනුව අපි මේක පවක්නේ ඒ කියන්නේ මේ වගේ දේවල් අපි කරන්නේ නැහැ ඇත්තටම පව් අපි කළොත් පවක් ඇත්තටම එයාලගේ වුණාට එයාලගේ ආගමේ දෙයක් ඔව් එයාලගේ ආගම දෙයක් අපි දන්නේ නැහැ ඒක හරිද වැරදිද කියලා මොකද මම ඔය ආගම් ભેද වලට දාන්නේ ඒක හරිද වැරදිද කියලා යාළුවනේ hello guys අපි අර වීඩියෝ එකේ ඉතුරු ටික අපි ආවා අපේ ෆැමිලි එක මේ ඉන්නේ අපේ ඔයාලට කලින් පෙන්නන්න අපේ පුංචි මේ බාප්පා ඉන්නේ අපේ දැන් අපි කොල්ලෙක් ඔයාලට ෆන්ක්ෂන් එකක් දෙනවා සින්දුවක් කියලා අපේ ගායකයෙක් මේ පොඩ මේ කියන්නේ මෙයා තමයි මේ ගායකයා කලින් වීඩියෝ වල මෙයාව දැකලා ඔයා මේ කලින් ප්ලේ කරපු බෑන්ඩ් කියන්නේ මම ප්ලේ කරා දන්නවද මාරිලුල ඇල්ෆා. මේගොල්ලෝ බැලුවොත් බෑන්ඩ් එකේ තුන්වෙනියටයි අපේ බෑන්ඩ්. අනිවාර්යෙන් මම තමයි සිංගර්. දැන් අපි අහගමු අතර බින්දුව. අනිවාර්යෙන් අපි සිංගරා ඔස්කා බෑන්ඩ් එකේ අර පච්චලවත් අපි ඔයාලට මෙයාගේ වොයිස් එකෙන් අපි ඔයාලට සින්දුවක් දෙන්න යන්නේ දැන් අන්න හරි අපේ ගායකයා වොයිස් එකෙන් සිතල හිමේ මගේ වෙලා නුඹලා සත්තයි දන්නේ නෑ ඔබට කුතරයි ගියා නුඹේ නම් දුම් ප්‍රේමේ වෙනස් උනේ නෑ මගේ නැති බැන් කමටද ආදරේට බොරු කලේ නෑ කලින් මතු විතරට හිනතුවත් ලේනමානේ ඉන්න ඕනේ මගේ පන ඔයානේ කලින් මතු විතරට හිනයකින්වත් ලේනමානේ ඉන්න ඕනේ මගේ පන ඔයා පවුලේ කට්ටිය එකතු වෙලා ඉන්නේ රත්තරනේ බලන්න අපේ වීඩියෝ ඉස්සරහටත් අපි ලස්සන වීඩියෝ වලට ඉස්සරහටත් ගෙනත් දෙනවා අනිවාර්යෙන් අපේ වීඩියෝ බලන්න ෆලෝ කරන්න ලයික් කරන්න අපේ සතියා ඉන්නවා තුරුලට ගෙලා දුන්නු මතකය දිගේ නුඹ දුන්නු ඒ හින අදටත් මෙරේ තුරුලට වෙලා දුන්නු
මතක දිගේ නුඹ දුන්නු ඒහින අදටත් නරේ නිවුරා මගේ තැතේ නවතා දමා ප්‍රේමේ තිබුණද වරදක් කියන් මගේ ආතේ නෑ පලිකන්මත් හිතට හීනයකින්වත් පේනමානේ ඉන්න ඕනේ මගේ පන ඔයානේ පලිකන්මත් හිතට හීනයකින්වත් පේනමානේ ඉන්න ඕනේ මගේ පන ඔයා yes පෙරවාගෙන තුවාද ආදරේ තවත් දුක් විඳේ නුඹ හින්දා මම මේ තරම් පෙරවාගෙන තුවාද ආදරේ තවත් දුක් විඳේ නුඹ හින්දා මම මේ තරම් දිවුරා මගේ තැතේ රබනා දමා ප්‍රේමේ දුනද වරදක් කියන් මගේ ආතේ සීතල හිමේ මගේ වෙලානම් වෙලා සත්තයි දනුනේ නෑ වරදක් කරයි කියා ඔබේ නමින් දුන් ප්‍රේමේ වෙනස්ුනේ නෑ මගේ නැති බැරි කමටද ආදරේට බොරු කරේ නේ පරිකෙන්නක් හිතයට හීනකින්වත් පේනමානේ ඉන්න ඕනේ මගේ පන ඔයානේ පරිකෙන්නක් හිතයට හීනකින්වත් පේනමානේ ඉන්න ඕනේ මගේ පන ඔයා සත්‍යස්රාට